உயிர்த்த ஞாயிறு குண்டு தாக்குதல் சம்பவத்துடன் தொடர்புடைய குற்றவாளிகள் வெளியில் சுதந்திரமாக நடமாடும் நிலையில் முன்னாள் போலீஸ் மா அதிபர் பூஜித் ஜெயசுந்தரம் மற்றும் முன்னாள் பாதுகாப்பு செயலாளர் கேமசிறி பெர்னாண்டோ ஆகியோரை தண்டனை அனுபவித்து வருவதாக நாடாளுமன்ற உறுப்பினர் சமர சம்பத் தசநாயக்கு தெரிவித்துள்ளார். இன்றைய தினம் நாடாளுமன்றத்தில் உரையாற்றிய போதே அவர் இவ்வாறு குறிப்பிட்டுள்ளார். முஸ்லிம்கள் சிலரால் ஈஸ்டர் தாக்குதல் நடத்தப்பட்டமை அனைவருக்கும் தெரிந்த விடயமாகும். எனினும் தற்போது சிங்களவர்கள் அதனை செய்ததாக காட்டுவதற்கு சிலர் முயற்சிக்கின்றனர். பூஜித் ஜெயசுந்தரமும் கேமசிறி பெர்னாண்டோவும் தான் குண்டுகளை இயக்க செய்து 300 பேரை கொன்றனர் என்பது போன்றதொரு பிம்பத்தை உருவாக்க இந்த அரசாங்கம் முனைகின்றது. மரண தண்டனை விதிக்கப்பட்டுள்ள பூஜித் மற்றும் கேமசிறி ஆகிய இருவருக்கும் எதிராக ஜனாதிபதி அனுரகுமார திசநாயக்கு ஒரே ஒரு கையெழுத்தினை இட்டால் அவர்களை தூக்கிலிட முடியும். அப்படி செய்தால் இந்த அரசாங்கம் மக்களிடத்தில் இன்னும் பிரபல்யம் அடையும். கடந்த காலங்களில் சிங்கள மக்கள் மீது தொடர்ச்சியாக தாக்குதல்கள் நடாத்தப்பட்டு வந்துள்ளன. தற்போது ஜேவிபியினரும் தாக்குதல் நடாத்துகின்றனர். ஆனால் ஜேவிபியுடன் இணைந்து தொடர்பில் இருந்து உயிர்த்த ஞாயிறு குண்டு தாக்குதலுடன் தொடர்புடைய இப்ராஹிமுக்கு எந்த பிரச்சனையும் இல்லை. குண்டு தாக்குதலுடன் தொடர்புடைய எந்த ஒரு நபருக்கும் தற்போது பிரச்சனை இல்லை. அவர்கள் வெளியில் சுதந்திரமாக உள்ளனர். இவ்வாறு நாடாளுமன்ற உறுப்பினர் சமர சம்பத் தசநாயக்க தனது உரையின் போது சுட்டிக்காட்டியுள்ளார். பூஜிත ජයසුන්දරටයි හේමසිරිටයි 1600 අවුරුදු 1600ක නඩු තීන්දුවක් ලැබිලා තියෙනවා. හැබැයි දැන් තියෙන එකයි ආණ්ඩුව ඒකෙන් ජනප්‍රිය වෙනවා නම් තවත් එකක් තියෙනවා ආණ්ඩුවට ජනප්‍රිය වෙන්න ජනාධිපතිතුමාට පුළුවන් අස්සනක් ගහලා එල්ලන්න කියන්නේ. මොකද එච්චරයි නේ මිනිස්සු දෙන්නට ඉතුරු වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ අස්සන ගැහුවා නම් එල්ලන්න කියලා ඒකත් ඒ එල්ලන එකත් කරා නම් ඒ මිනිස්සු දෙන්නට ආයේ එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඉතින් මේවා දිහා බැලුවම අද නැගෙනහිර ආඥාපති ඒ වෙලාවේ හිටපු ආඥාපතිතුමා මෙහි ආරක්ෂක ඇමති. ඒ වගේම ශානි මේ සිද්ධියේ ඉන්නවා අද CID එකේ ඩිරෙක්ටර්. රවි සේනරත්න සාමය නීතිය සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්. එහෙම බැලුවම මේ ඔක්කොම ඇතුළේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුළේ ඉන්නවා. මේක හැමතැනම මේ බන්ධනාගාරයට ගියාම වෙනවා. කැරම් බෝඩ් කැරම් බෝඩ් වලට යෝජනා ගෙන මිනිහා ඇමරිකාවේ කැරම් බෝඩ් බෙදපු මිනිස්සු හිරේ. ඒ වගේම ඉලුප්පිටිය රාජ්‍ය නිලධාරියා හිරේ මහමොලකරු එළියේ. ආණ්ඩුව හිතනවා නම් අපි හිරේ දැම්ම මිනිස්සු හිරේ දැම්ම කියලා දූෂිතව හිරේ දැම්ම කොහොම දූෂිතෝනේ හිරේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉලුප්පිටියේ හිරේ අනිත් මිනිස්සු මහමොලකරු එළියේ. ඒ විතරක් නෙවෙයි පී දිසානායක ජනාධිපති ලේකම් කෙනෙක් හිටියා පී දිසානායක ඇතුලේ කොපි ෂොප් එකේ සල්ලි ගන්න හිටපු මිනිස්සු එළියේ. සල්ලි දෙනකොට අහුවෙන්නේ පී දිසානායක ඇතුලේ කොපි ෂොප් එකෙන් මාරු වෙච්ච මිනිස්සු එළියේ. අන්න ඕක තමයි අද ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් අපි මේ හරියට දැන් කරනවා අපි හිරේ දානවා හරි කිව්වට ඒක වෙලා නැහැ. ඒකම කියන්න ඕන සිංහල බෞද්ධ ගැන කතා කරලා මම කුරුණෑගල රැස්වීමක කිව්වා කාදිනල්තුමාට හිටපු හමුදාපතිතුමා කාලය දීර්ඝ කරන්න පළතුරු වට්ටියක් අරන් ගියා කියලා ලාල්කාන්ත ඇමතිතුමා. ඊට පස්සේ කාදිනල්තුමා කිව්වා මට විරුද්ධව නඩුවක් දානවා. හැබැයි මට නඩු දැම්මට කමන්නේ මම සාධාරණ ඉෂ්ට කරා දැන්පත් වෙච්ච හමුදාපති සිංහල බෞද්ධ හමුදාපති කෙනෙක් පත් උනේ මම ඒ කතාව එදා කියපු හින්දා ඒ හමුදාපතිතුමාට ඒ අවස්ථාව ලැබුණා. ඒ හමුදාපතිතුමා අද අලුත් හමුදාපති කෙනෙක් රටේ පත් වුණා. ආණ්ඩුව නැත්තම් ඒකෙත් ගා ගන්නවා කියන්නේ සිංහලෙන් කියනවා නම් ගා ගන්නවා කියන්නේ අසුචිය නෙමෙයි. මම කියන්නේ පී දෙමළෙන් කියනවා පී ගා ගන්නවා. ඒකෙන් හින්දා අය හමුදාපතිටත් ඒ අවස්ථාව හම්බුණා. නැත්තම් ඒ හමුදාපතිට හම්බෙන්නේ නැහැ. පෙබරවාරි වෙනකම් දීර්ඝ කළ තිබෙන මාස 6ක් ඒ හමුදාපතිතුමා සැප්තැම්බර් ඔය දැන්පත් වෙච්ච හමුදාපතිතුමාට සැප්තැම්බර් එළියට යන්න වෙනවා. ඉතින් ඒකත් මම මේ වෙලාවේදී කියනවා. ඊළඟ එක තමයි අපේ අධිකරණ ඇමතුමා කියනවා අපේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ අවුරුදු 2 දීර්ඝ කිරීම. අග්‍ර විනිශ්චයකාරතුමාට 65යි. හැබැයි අපේ අධිකරණ ඇමතුමාට 54යි. අධිකරණ ඇමතුමා කියනවා වයසට යනකොටලු කාර්යක්ෂමක වෙන්නේ ලාල්කාන්ත ඇමතුමා වයසට යනකොටලු හොඳට මේ පළපුරුද්ද ඇති වෙන්නේ. මම හිතනවා මේ 54යිනේ අධිකරණ ඇමතුමාට තියෙන හොඳ වැඩක් කරන්න. ඔය විවස්ථා සංශෝධනය ගේන්න උවමනාවක් නැහැ. විවස්ථා සංශෝධනය කරලා ඔය හාමුදුරුවෝ හම්බෙන්න ගිහින් මේ රටේ මිනිස්සුන් දැනුවත් කරන්න ඕනේ එකයි තියෙන්නේ. මොකද්ද? ජාතික ලැයිස්තුව එක්කෙනෙක් අයින් කරලා ඉවරලා පත්මන් සූරසේන ගේන්න පාර්ලිමේන්තුවට පත්මන් සූරසේන අධිකරණ ඇමති කරලා
අධිකරණ පත්මන් සූරසේන අධිකරණ ඇමති කරවලා ඉවර වෙලා අපේ ඇමතුමා වෙන අමාත්‍යංශයක් ගන්න. මොකද දැන් කාර්යයත්සක වැඩ කරන්න බැරි නෑ. එතකොට මං හිතන්නේ පත්මන් සූරසේන ඉස්සරහ පුටුවේ අධිකරණ ඇමති වුණා නම් එයාට බන්ධනා දැන් මෙයා අසාර්ථකයිනේ බන්ධනාගාරෙත්. එතකොට බන්ධනාගාරෙත් බලයි නඩුත් ඉක්මනට කතා කරයි. දැන් මේ කියනවා නඩු ගැන කියනවා නඩු ඉක්මනට ගේන්න බැරිලු කාර්යස්සමක නැල්ලු. පත්මන් සූරසේන මහත්තයා ගෙනාව නම් අධිකරණ ඇමතිකමට ඊට ඉක්මනට නඩු ටික කතා කරලා බන්ධනාගාරෙත් බලාගෙන ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේද? ඉතින් එහෙම දෙයක් කරන්න තියෙද්දි ඕක කරන්න යන්නේ ඇත්ත කතාව පත්මන් සූරසේන මහත්තයාගේ කාලය දීර්ඝ කරන්න තමයි අවුරුදු දෙකකට ආණ්ඩුව මහන්සි වෙන්නේ. ආණ්ඩුව ඒකට මහන්සි වෙන අතරේ බැලුවා ඒකට විරෝධතා එනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අනිත් විනිසුරුවරු අභියාචන අධිකරණයේ අනිත් විනිසුරුවරු ඊළඟට අනිත් උසාවියලිනුත් තාමකෝ අනිත් විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කරනවා කියලා. ඉතින් ඔක්කොටම වැඩි හොඳයි 23 වෙනි විවස්ථා සංශෝධනයට වැඩිය හොඳයිනේ. අර වැඩේ කරලා තිබ්බනම් හරි සාර්ථකයිනේ. මොකද එතකොට මෙයා අධිකරණ ඇමති ඉන්න අධිකරණ ඇමතුමාට අවුරුදු 54 එයා කාර්යශූර නැති හින්දානේ යා කියන්නේ අවුරුදු 65 67 වෙනකොට වැඩ කරන්න පුළුවන් පළපුරුද්ද තියනවා කියලා. මම හිතනවා පත්මන් සූරසේන අධිකරණ ඇමති කරනවා. මොකද ඕගොල්ලෝගේ ඉන්නවනේ ඕන තරම් ජාතික ලැයිස්තුවේ එක්කෙනෙකුට අයින් වෙලා අරයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මෙයා වෙන අමාත්‍යංශයක් දීලා කරා නම් මේක සැහෙන්න වටිනවා. දැන් මේ මම එක සිද්ධියක් කියන්නම්. දැන් මේ සහරාංගේ කේස් එකේ මාවනැල්ලේ බුදු පිළිම කැඩුවා. හැබැයි මාවනැල්ලේ බුදු පිළිම කඩනකොට ඒක අල්ලලා දෙන්නේ මුස්ලිම් මිනිහෙක්. මේම සහරාන්ලා බුදු පිළිම කැඩුවා කියලා තස්ලීම් කියන මුස්ලිම් දරුවට වෙඩි තිබ්බා. ඉස්පිරිතාලේට ඇවිල්ලා වෙඩි තිබ්බා සහරාන්ගේ කල්ලියෙන්. දැන් ඒ ළමයා ඔළුව අතපය පණ නැතුව ඒ ළමයාට වන්දියක් කවුරුත් දෙන්නේ නැහැ. ඒ බුදු පිළිම කඩපු එක ගැන අල්ලලා දීපු මිනිහා ගැන කවුරුත් හොයන්නේ බලන්නේ. දැන් තස්ලීම් ඉන්නවා පැත්තක් පණ නැහැ ඇවිදින්න බෑ ඔළුවට වෙඩි වැදිලා කකුල් වලට වෙඩි වැදිලා තස්ලීම් ඉන්නවා. තස්ලීම්ට සාධාරණිෂ්ඨ වෙන්නේ නැහැ මේ ආණ්ඩුවෙන්. හැබැයි අද ඊබ්‍රාහිම්ට සාධාරණිෂ්ඨ වෙනවා. මම කියන්නේ නඩු කතා කරන වැරදිකාරෝ කරනවා නම් හිරේ දානකොට හිරේ දානකොට අන්න අර පීදිසානායකට අවුරුදු 75යි අන්න වැලිකඩ බන්ධනාගාරේ ඉන්නවා ගණ්ඩ පොදු සමාවක් හරි දීලා එළියට අරගෙන එයාට කියන්න ප්‍රකාශයක් කරන්න කියලා ආණ්ඩුව. මෙයා මොකක් හින්දාද එයා ඇතුලේ ඉන්නේ එළියේ ඉන්න කවුද ඇතුළට යන්න ඕනේ කියලා පීදිසානායක හරියට කියයි. හැබැයි මෙතන වෙලා තියෙන්නේ ඉලුප්පිටිය ඇතුලේ මහමලකරු එළියේ. ඒ වගේ ගොඩක් අය එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ. අන්න ඕක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා ඊළඟ එක තමයි මට කියන්න තියෙන තව එකක් තියෙනවා නිකවැරටිය ප්‍රාදේශ සභාව. ප්‍රාදේශීය ගම්ගේ අවසර ගන්න නැතුව ඒ වගේම ග්‍රාමසේවක වාර්තාවක් ගන්න නැතුව සියලු ගස් නිකවැරටිය පිට්ටනිය තිබ්බ ගස් කපලා. ඒක සම්බන්ධ කම්ප්ලේන්ට් ගාම ප්‍රාදේශීය ලේකම් දන්නෙත් නැහැ ග්‍රාමසේවක දන්නේ නැහැ. මේ මාලිමා ප්‍රාදේශ සභාවක් තියෙන නිකවැරටියේ හොයලා බලන්න මේ ගැන හොයන්න අපි කියපු ඒවා හොයලා බැලුවම ඒවා දැනගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ ගස් කපලා කිසිම මේ නීතියක් මොනවත් බලන්නේ නැතුව බලෙන් කපලා. හැබැයි මේ මුල් ටික ගස් කපලා කේස් එක ඇදුනා මුල් හාරලා සොහොනට ගිහිල්ලා ඒවා වලේ දාලා. සොහොනට අරන් ගිහිල්ලා ඒවා වලේ දාලා. ලාල්කාන්ත ඇමතුමා ඉන්නේ ඉඳලා ඔයගොල්ලෝගේ පක්ෂයේ තියෙන නිකවැරටිය ප්‍රාදේශ සභාව තියෙන්නේ පක්ෂේ. ඊළඟ එක මම මීට මාස 6කට කලින් ලාල්කාන්ත ඇමතුමා මම කිව්වත් කැදැල්ල කියලා ආයතනයක් ගෙවල් හදලා දෙනවා කියලා. අහිංසක මිනිසුන්ගේ සල්ලි අරගෙන මහරගම. ඒකේ උත්සවයට ගියේ මෙතන ඉන්න නියෝජ්‍ය ඇමති. මම ඒකත් පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ උත්සවයේ ගියේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න නියෝජ්‍ය ඇමතුමා. උත්සවයේ ප්‍රධාන ආරාධිත ඇමතුමා. මේ වෙනකොට ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ලක්ෂ 50 මේ කැදැල්ල කියන නිවාස හදලා දෙන ආයතනය පොල්ල තියලා තියෙනවා මිනිස්සු 1000කට විතර. ඒ මිනිස්සුන්ගේ ගෙවලුත් නැහැ මිනිස්සුන්ට සල්ලිත් නැහැ. සමහරව අර දිත්තයකෙන් දීපු සල්ලිත් දීලා තියෙනවා ගෙවල් හදලා ඉඩම් වලට ගෙවල් හදලා දෙන්න කියලා. ඉතින් මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේවා ආණ්ඩුව හොයලා බලනවද දන්නේ නැහැ. නමුත් අපි මේවා එකින් එක මම මේවා අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා. ඊළඟ එක දැන් ඕගොල්ලෝ ආවේ
අපි 94 ඉඳන් කොරියාව යවුවා, ඊශ්‍රායලය යවුවා, මෙතන විදේශ රැකියා එකේ. විදේශ රැකියා එකේ මේ හොඳට බලන්න මේ ඊශ්‍රායලය යවන. ඊශ්‍රායලය යවලා තියෙනවා 2024 අපේ ආණ්ඩුව කාලේ. මේක මේ ගණන් හිලව් හරියට බලලා වැරදුනොත් අපිට කියන්න අපි ඒක බාර ගන්නවා. හැබැයි මේවා හොයලා බලන්න. අපේ කාලේ 5235 රජයෙන් යවලා තියෙනවා ලාල්කාන්ත ඇමතුමා. ජල සම්පාදන ඇමතුමා. අපේ කාලේ 5200ක් යවලා තියෙනවා රජයෙන්. එතකොට ඇරියේ ඒජන්සි වලින් 434යි. මේ සැරේ 2026 දැනට ඒජන්සි වලින් 4000ක් ඒජන්සි වලින් යවලා තියෙනවා. දැනට රජයෙන් යවලා තියෙන්නේ 336යි. මේ ආණ්ඩුවෙන් යවලා තියෙන්නේ 336යි. 4000ක් ඒජන්සි වලට දීලා. දීපු ක්‍රමය අපි දන්නේ නැහැ. ඒජන්සි වලට දුන්නම 45ක් යනවා අහිංසක කොල්ලෙකුට ඊශ්‍රායලයන්ට. ඒජන්සි වලට දුන්නම අහිංසක කොල්ලෙකුට ඊශ්‍රායලයන්ට 45ක් යනවා. හැබැයි ආණ්ඩුවෙන් යවුවොත් 15න් අර ලෝන් එකක් දීලා 15න් යවන්න තියෙන එක මේ රටේ අහිංසක තරුණයෙකුට ඊශ්‍රායලයන්ට බෑ. ඊශ්‍රායලයන්ට බැරි හේතුව මේ ඔක්කොම කොම්පැනි වලට දෙනවා. දෙන විදිය දන්නේ නැහැ. හොයලා බලන්න. මේක ආණ්ඩුවට හොඳ නැහැ. මේවා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ මාලිමා රජයේ මිනිස්සු පත් කරේ. තරුණයෝ විශාල පිරිසක් බලාගෙන ඉන්නවා අද ඊශ්‍රායල් රටට යන්න. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් දේවල් වෙනවා. මේක තමයි අපි මේ ඊශ්‍රායල් ඊළඟ එක. මේ ඊශ්‍රායල්ට ගිහිලා තිනවා අපේ අලුතෙන් ඕගොල්ලෝ දාලා තිනවා ඊශ්‍රායලේ තානාපති කෙනෙක්. දැන් අපේ ගිය තරුණයෝ එක තැනක වැඩ කරන්න බැරි වුණාම ඒ තැනින් පැනලා සරණාගත වීසා යටතේ වෙන තැන්වල වැඩ කරනවා. දැන් ඊශ්‍රායලේ මේ අලුත් තානාපති ගියාට පස්සේ අපේ රටේ ප්‍රශ්න නැහැ කිව්වට පස්සේ අර සරණාගත ඉන්න 10000ක් විතර දැන් ඊශ්‍රායලෙන් ලංකාවට එවන්න ලැහැත්ති කරලා තිනවා. මේ 10000 එව්වොත් මේ රටට එවන මුදල් 10000 එව්වොත් මේ රටට එවන මුදල් කීයක් ඕගොල්ලොන්ට විදේශ ශ්‍රමිකයන්ගේ සල්ලි නවතිනවද? මේ අලුත් ඇමති කෙනෙක් ඉන්නවා නියෝජ්‍ය ඇමති විදේශ කටයුතු ඇමතුමා මොකද මොන එතුමාත් ගිහිලා තිනවා ඊශ්‍රායලයට. හැබැයි මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. දැන් අර ඊශ්‍රායලයට ගිය තරුණයෝ බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ ලංකාවට අර සරණාගත වීසා යටතේ යවපු නිසා ඒගොල්ලෝ ලංකාවට නැවත එවයි කියලා. ඒක නිසා මේ වගේ ගොඩාක් දේවල් අපි හොයලා මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. අපි දන්නවා ඊළඟ එක දැන් මේ ආයුර්වේද වෙදකම කියන්නේ සිංහල අපේ ඉතිහාසයේ ඉඳන්ම තිබ්බ එකක් තමයි ආයුර්වේද වෙදකම. දැන් මේ අලුත් පනතක් ගෙනල්ලා ආයුර්වේදෙල ඉන්න අයට කරන්න යනවා. මේ ආයුර්වේද වෙදකම ගියේ මේ ලාල් ඇමතුමා පවුලෙන් පවුලට. ඒ කියන්නේ තාත්තා ආයුර්වේද කැඩුම් බිදුම් නැත්තම් වෙනත් හිටියම ඒ ආයුර්වේද වෙදකම ගියේ පවුලේ එක්කෙනෙකුට තමන්ගේ දරුවට. එතකොට තාත්තගෙන් දරුවගෙන් දරුවට එහෙම තමයි ගියේ. දැන් අලුත් පනතක් ගෙනල්ලා අවුරුදු 70න් පස්සේ ඒක බෑ. ඊළඟ එක 70න් පස්සේ ආයුර්වේද වෙදකම් කරන්න බෑ. හැබැයි ආයුර්වේද වෙදකම 70ට කරන්න බෑ. පද්මන් තූරසේනට 67න් පුළුවන් කාලය දීර්ඝ කරාම පුළුවන් එයාට පුළුවන් වැඩ කරන්න. හැබැයි අර ආයුර්වේද දොස්තරලට 70න් පස්සේ වැඩ කරන්න බෑ. මේක මොන කුණුහරුපද දන්නේ නැහැ. මේවා වඳුරු කුණුහරුප. මේවට කියන්නේ වඳුරු කුණුහරුප. එතකොට මේක දැන් 70න් පස්සේ දීර්ඝ කරන්න එපා කියලා කාරක සභා සභාපතිතුමිය කියනවා. ඊළඟට දරුවන්ට දෙන්න බැරිලු. ලේ ඥාතීන්ට දෙන්න බැරිලු. මේක පුදුම අනපනත් තමයි මේ ගේන්නේ. ඊළඟ එක දැන් අද සභානායකතුමා කිව්වා මොනවද අර මේ මරිකම් මන්ත්‍රීතුමා පෙන්නන්න එපා කියන්නේ අපි පුරවන්නේ වත්කම් බැරකම්. ඉතින් ඕගොල්ලෝමනේ කිව්වේ වත්කම් බැරකම් අපේ මේ හොරුන්ගේ වත්කම් බැරකම් පෙන්නන්න රටට පෙන්නන්න ඕන කියලා. අපේ වත්කම් දැන් අපි ඔක්කොම පාර්ලිමේන්තුවට දීලා බයිබරි කොමසාරිස්ට යවලා තියෙන්නේ. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා ඒවා මේ රටේ සුළු මිනිසුන්ට දැනගන්න ඕනේ නැලු. වත්කම් බැරකම් දැන් පෙන්නන්න ලැහැත්ති කරන්න. මොකද දැන් ලාල්කාන්ත ඇමතුමාගේ මන්ත්‍රී කාලේ තිබ්බේවයි දැන් තියෙනවා අපි දැනගන්න ආසයි. ඒ වගේම අපේ කුෂ්කර්ම නියෝජ්‍ය ඇමතුමාගේ ඒවා දැනගන්න ආසයි. ඒ වගේම අපේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයාගේ ඒවා අපි දැනගන්න කැමතියි. ඒක නිසා වත්කම් බැරකම් මේවා පෙන්නන්න කියන්නේ. ඇයි දැන් අපිට එකක් ඒගොල්ලන්ට එකක්. අපි කැමති අපේ වත්කම් බැරකම් පෙන්නන්නේ දැන් ආයේ මොකද්ද කියන්නේ? ආයේ හංගල ගහන්නේ ඇයි? වහලා ගහන්නේ ඇයි? කොලේ වහලා ගහන්න ඕනේ නැහැ.
අර තිබ්බ විදියටම කරමු. අපි ගෙනාපු 23 වෙනි ඒකට ආය සංශෝධන දාන්න එපා. වත්කම්බරකම් පෙන්නමු. කාගෙත් පෙන්නලා පෙන්න ගත්තම හොඳයිනේ දෙගොල්ලෝගෙම. මොකද අපේ කාලයක් පෙන්නුවම කිව්වා මේවා ගත්තා අරවා ගත්තා මේවා ගත්තා කියලා කිව්වා. ඒක නිසා ඒක පෙන්නනා වගේම දැන් කියනවා ඒවා පෙන්වන්න ඕන නැලු කවුරුත් දැනගන්න ඕන නැලු මේක යකාගේ සෙල්ලම. මම මේ වෙලාවේ මගේ කතාව අවසන් කරනවා. இதுபோன்ற செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள மீரா தமிழ் சேனலை சப்ஸ்கிரைப் செய்து இணைந்தீர்கள்.